ජීවත් වෙන්නේ හරිම කලබලකාරී ලෝකයක. හිතන්න ඔබේ ජීවිතයේ ලොකු ප්‍රශ්නයක් එනකොට කවුරු හරි ඔබව විවේචනය කරනකොට නැත්තම් හිතපු නැති කරදරයක් ආපු වෙලාවක ඔබ කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. මේ අවස්ථාවේදී ගොඩක් අය කරන්නේ සැලෙන එක, කලබල වෙන එක. ඒත් අද මම ඔබට කියලා දෙන්නේ ලෝකේ ප්‍රබලතම බටහිර දර්ශනයක් වන ස්ටොයිකවාදය. ස්ටොයිසිසම් සහ අපේ පෙරදිග පංචමහා භූත විද්‍යාව, ඒ කියන්නේ 5 elements, මේ දෙකම එකට එකතු කරලා ඕනෑම ප්‍රශ්නයක් හමුවේ යකඩවන් මනසක් හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් සීක්‍රටිව් හොරිසන් නරඹන ඔබ සියලු දෙනාව ආදරෙන් පිළිගන්නවා. දැන් අපි මේ දෙක විග්‍රහ කරන්නට කලින් මොකක්ද මේ ස්ටොයිකවාදය කියන්නේ කියලා බලමු. ස්ටොයිකවාදය කියන්නේ මීට වසර 2000කටත් කලින් ග්‍රීසියේ සහ රෝමේ රජවරුන් සෙන්පතියන් පවා භාවිතා කරපු මානසික ශක්තිය ලබා දෙන දර්ශනයක් කියන්න පුළුවන්. මෙහි මූලිකම රහස තමයි පාලනය කළ හැකි දේ සහ පාලනය කළ නොහැකි දේ වෙන්කර හඳුනා ගැනීම. මොකද්ද මේ පාලනය කර හැකි දේ, පාලනය කළ නොහැකි දේ? ඔබට අනුන්ගේ මත පාලනය කරන්න බෑ. හැබැයි ඒ මතය ගැන ඔබ හිතන විදිය ඔබට පාලනය කරන්න පුළුවන්. අපිට කාලගුණය, දේශගුණය පාලනය කරන්න බෑ. අපිට අපේ අතීතය පාලනය කරන්න බෑ. මේවා තමයි පාලනය කළ නොහැකි දේවල් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට පාලනය කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. එතකොට ස්ටොයිකවාදයේ මූලික පාඩම ලෝකයේ කොටස් දෙකකට බෙදීමයි. පාලනය කරන්න පුළුවන් දේවල්, ඔබේ සිතුවිලි, ඔබේ ප්‍රතිචාර, ඔබට පාලනය කරන්න බැරි දේවල්, අනුන්ගේ මත, කාලගුණ, අතීතය. අපේ වේදනාවට හේතුව පාලනය කළ නොහැකි දේ අපි පාලනය කරන්න යාමනේ. දැන් අපි මේ ස්ටොයිකවාදයයි මේ අපේ ශරීරය හැදිලා තියෙන මේ පංචමහා භූත, ඒ කියන්නේ 5 elements, පෘථිවි මූලය, ජල මූලය, අග්නි මූලය, වායු මූලය සහ ආකාශ මූලය. මේ මූල පහෙන් තමයි, මේ 5 elements වලින් තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. දැන් මේකයි මේ ස්ටොයිකවාදය අතර තියෙන සම්බන්ධය අපි එකින් එක විග්‍රහ කරලා බලමු. එතකොට පළවෙනි මූලය වන පෘථිවි මූලය කොහොමද මේ ස්ටොයිකවාදයට අපි සම්බන්ධ කරන්නේ? පෘථිවිය අපිට උගන්වන්නේ හැමතිස්සෙම ස්ථාවරත්වයක්, දෘಢ බවක්, ඕනෑම බාධක හමුවේ නොසැලී පෘථිවිය තමාගේ කාර්ය සිදු කරගනිමින් ඉන්නවා. එතකොට මාකස් ඇරේලියස් රජතුමා කිව්වේ මනස නොසැලෙන බලකොටුවක් කරගන්න කියලා. සැලෙන්නේ නැති බලකොටුවක්. ඒ කියන්නේ ලෝකයේ මොනතරම් ශබ්ද කළත් ඔබ ඇතුළතින් නිහඬ සහ ස්ථාවරයි නම් කිසිම බාහිර බලවේගයකට ඔබ පරාජය කරන්න බෑ. මේක පෘථිවි මූලයේ ස්ථාවරයත් එක්ක සම්බන්ධ වෙනවා. දෙවෙනි මූලය වන ජල මූලය කොහොමද මේ ස්ටොයිසිසම් එකට අපි සම්බන්ධ කරලා බලන්නේ? ජලය කියලා කිව්ව ගමන්ම අපිට ඉස්සල්ලාම මතක් වෙන්නේ මොකද්ද? ගලා යන දෙයක් කියලා. එතකොට ගලා යන ජලය ගලක් හමුවේ නතර වෙන්නේ නැහනේ. ඒ ගල වටා ගලා යනවා. එතකොට ඔබේ ඉරණමට දොස් කීම නෙමෙයි, ඒක වැළඳ ගැනීමයි ඔබ කළ යුත්තේ. සිදුවන හැම දෙයක්ම ඔබේ වර්ධනයට අවශ්‍ය බව ඔබ තේරුම් අරගෙන පාලනය කිරීමක් තුළින් ඔබට ප්‍රශ්නවලට බනින්නේ නැතිව ඒක ජීවිතයේ ගලා යාමක් කියලා පිළිගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඉරණමට ආදරය කිරීම කියන්නත් පුළුවන්. තුන්වෙනි මූලය තමයි අග්නි මූලය. ගින්දර කියලා කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ හැම දෙයක්ම පුලුස්සා දාන එක. ගින්න ඕනෑම දෙයක් පුලුස්සා අලු කරලා දානවා. ඒ වගේ ඔබේ මනසට එන කේන්තිය, බිය වැනි නෙගටිව් ඉමෝෂන්ස්, ෆීලිංස් බුද්ධිය නැමැති ගින්නෙන් පුලුස්සා සත්‍ය පමණක් ඉතිරි කරගන්න පුළුවන් කියලා තමයි මේ අග්නි මූලයෙන් අපිට කියන්නේ.
ඒ කියන්නේ බාධක කියන්නේ ඔබට දැවෙන්න නෙවෙයි. ඔබ ශක්තිමත් වෙන්න ලැබෙන ඉන්ධනයක් කියලා තමයි ඔබ හැමතිස්සෙම හිතන්න ඕනේ. මට බාධකයක් ආවොත් නෑ. මට ශක්තිමත් වෙන්න ලැබුණු ඉන්ධනයක් කියලා ඔබ ඒක හඳුනා ගන්නවා. මේක තමයි ස්ටොයිසිසම් එකේ කියන්නේ. හතරවෙනි මූලය තමයි වායු මූලය. ඒ කියන්නේ ප්‍රාණ ශක්තිය හා සම්බන්ධ වෙන මූලයක්. ස්ටොයිකයන් විශ්වාස කළා විශ්වීය හුස්මක් ගැන. අපේ ප්‍රාණ ශක්තිය වගේම මේ මුළු විශ්වයම එකම පද්ධතියක්. ඒ නිසා ඔබ තනි වෙලා නැහැ කියන අවබෝධය මේ වායු මූලයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. අන්තිම මූලය වන ආකාශ මූලය තීරණය ගැනීමේ නිදහස ඔබට ලබා දෙනවා. මොකක් හරි සිදුවීමක් සහ ප්‍රතිචාරයක් අතර ඉඩක් තිබෙනවා. ඒ තමයි අවකාශය. ඒ අවකාශය තුල තමයි ඔබේ දියුණුවයි ඔබේ නිදහසයි තීරණය වෙන්නේ. ප්‍රශ්නයක් ආපු ගමන් ඔබ ප්‍රතිචාර දක්වන්න එපා. මනසේ ඉඩක් හදාගෙන හොඳම දේ තෝරගන්න ඔබ අවකාශයක් ලබා දෙන්න. එතකොට ස්ටොයිකවාදී මූලික රහස කියන්නේ යම් සිදුවීමක් සහ ඔබේ ප්‍රතිචාරය අතර ඉඩක් නිර්මාණය කර ගැනීමයි. මෙම අවකාශය තුළ ඔබට ප්‍රතිචාරය තෝරා ගැනීමට නිදහස ලැබෙනවා. එතකොට මේ පංචමහා මූලයන් සහ ස්ටොයිකවාදය අතර ගැඹුරු සම්බන්ධතාවය දැන් ඔබට ඉතාමත් කෙටියෙන් මම පැහැදිලි කළා. ඉතින් මේ දර්ශනයන් දෙකම අපිට උගන්වන්නේ එකම දෙයයි. අභ්‍යන්තර ශක්තිය. ඔබත් අද ඉඳන් ඔබට පාලනය කරන්න බැරි දේවල් අතහැරලා පාලනය කරන්න පුළුවන් දේවල් ගැන අවධානය යොමු කරන්න. මේ වගේ ගැඹුරු මාතෘකා ගැන තවත් ඉගෙන ගන්න ඕනේ නම් අපේ Secretive Horizon YouTube channel තුලින් එකතු වෙන්න. ඔබ සැමට ස්තුතියි.